මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මම දන්නවා එතුමා සුමාන දෙපාරක් විතර එතුමාට ඔය මර්ජාන් හාල්ජි අරලා ඔක්කොම බිරියානි වුණා. මට තමයි අඬ ගන්න කන්න එන්න කියලා. සතියේ දෙපක් විතර මට කියනවා ජොනි අද බිරියානි ටිකක් එනවා එන්න බෙද දාලට කන්න කියලා. ඒ තරම් හිතවත්. හැබැයි එතුමාව පෙන්න්නේ යකෙක් වගේ. පල්ලි විතරක් හදුවා මම හිතන්නේ 200ක් විතර කිට්ටු වෙන්න. නැගිනහිර උදානේ හරහා. 2015 තමුන්නාන්සලා විරුද්ධ වුණේ තමුන්නාන්සලාට ආගම පස්සතාවක් රේඩියෝ එකේ අහන්න දුන්න නායකයට විරුද්ධව තමුන්නාන්සලා විරුද්ධව ඡන්දෙ දුන්නේ. ග්‍රෑන්ඩ් පාස් එකේ තිබ්බේ බෝධිය පල්ලියට වැටුනහම පල්ලිය ඇතුලෙන් ඒක කපන්න නියම කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. ජේ.ආර් හිටියත් කපන්නේ. ප්‍රේමදාස හිටියත් කපන්නේ. ප්‍රේමදාසගේ පුතා කපන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඒ අත් ඉවත් කරන්න කියලා. මුස්ලිම් කියන්නේ ඉතින් UMP. මම දන්නවද මං හිතමු දැන. ඒ කාලේ ඇවිල්ලා අපි කියන්නේ පල්ලියේ පාටත් අර කොඩියේ පාටත් කොළ පාට ඒකින්ද ඔයගොල්ලෝ UMP කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි වාමාංශික පැත්තට මුස්ලිම් ජනතාව 140ක් කරවපු නායකයා. නගරාධිපතිවරුපත් වුණා, පළාත් සභා මන්ත්‍රීවරුපත් වුණා, ප්‍රාදේශ සභා සභාපතිවරුපත් වුණා, ඇමති මණ්ඩලේ වැඩියම මුස්ලිම් මැති ඇමතිවරු හිටපු ආණ්ඩුව. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව තමයි තමුන්නාන්සලා පෙළ ගැස්සුවේ.